ඔරලෝසුව හාමුදුරුවෝ 5000කට බද්දාපු බත්තුරු තියෙනවා වෑංජන තුනක් තියෙනවා හාමුදුරුවන්ට දානේ හදපු මුළු තැනගේ තියෙනවා ඒකේ අවුරුදු 2000කට ආසන්න උයන්න තියන්න කියන උපකරණ තියෙනවා. ඒතර මේ තියෙන පැරණි ඔරලෝසුව මෙන්න මේකෙන් තමයි අර දානේ ගන්න වෙලාව බලලා තියෙනවා මම බලපු ආකාරය කියලා. මේ හැබැයි මේක ඇවිල්ලා ඔරිජිනල් ඔරලෝසුව නෙමෙයි හොඳේ. මේ ඇවිල්ලා ඩුප්ලිකේට් එකක්. ඔරිජිනල් ඔරලෝසුව තනි කළු ගලෙන් හදලා මෙතනමයි ස්ථාපිත කරලා තිබ්බේ. මෙතන ස්ථාපිත කරලා තියෙද්දි අපේ මිනිස්සු පාගගෙන ගිහිල්ලා ගෙවුනා. දැන් ඒක ඔරිජිනල් එක දැන් ගලවගෙන කියලා මියුසියම් එකේ තියලා තියෙන්නේ මේ ගහලා තියෙන දැන් අනුරුව. ඒ හා සමාන ඩුප්ලිකේට් එක. ඔරිජිනල් එක මියුසියම් එකේ තියෙනවා බලන්න පුළුවන් මම මේකේ වෙලාව බලපු ආකාරය කියලා දෙන්න. දැන් අපි හාමුදුරනේ අපි දන්නනේ හාමුදුර කෙනෙක් තමයි 12 වෙනි ඉස්සෙල්ලා දානේ වළඳනවා අපි. අපිට අද ෆෝන් එකකින් ඔරලෝසුවකින් පුළුවන් වෙලාව බලන්න. අතීතේ ෆෝන් එකක් ඔරලෝසුවක් තිබ්බේ නැහැ වෙලාව බලන්න. දැන් අපි භාවිතා කරන්නේ 24 පැය ඔරලෝසුවක්. අතීතයේ තිබ්බේ අපේ හාමුදුරනේ 24 පැය නෙමෙයි. අතීතයේ තිබ්බේ 60 පැය. අහලා තියෙනද 60 පැයක් යනවද කියලා අහන්නේ ගමනක් ගිහින් එන්නේ. මේක පැය 60 ඔරලෝසුව. වෙලාව ගණනය කරපු ආකාරය කියලා දෙන්න. මැද සිතුරක් තියෙනව නේද? ඕකට අඩි 12කට වඩා උස ලොකු දණ්ඩක් සම්බන්ධ කරලා තිබිලා තියෙනවා. හරියට මධ්‍යම 12 වුණ ගමන් මේ දණ්ඩෙන් ඉරේලිය හෙවණැල්ල වැටෙනවා දකුණු අත පැත්තට. ඉරේලිය හෙවණැල්ල දකුණු අත පැත්තට වැටෙනවා කියන්නේ ඉර අවරට යනවා. ඉර අවරට යනවා කියන්නේ වෙලාව 12 පහු කියලා. ඒතර ඒ බව දැනුම් දෙන්න සීනුවක් නාද කරනවා. ඒතර යාළුවා උත්සාහ ගන්නවා ඉර අවරට යන්න ඉස්සලා මෙතනින් දානේ අරන් පිට වෙන්න. ඒ වෙලාව බලපු ඔරලෝසුව තමයි මේකයි. මේකට ඔරලෝසුව කියලා කියනවා ඉගෙන ගන්න ඉස්කෝලේ දරුවන්ගේ පොත්වල තියෙනව නේද පෑතැටිය කියලා. අහලා තියෙනවද? මේ තියෙන පෑතැටිය. අද බලාගන්න ඇස්සේ. මෙතනින් මේ පැත්තට වහලයක් තියෙනවා අතනින් අර පැත්තට වහලයක් තියෙනවා මැද කැලලට වහලයක් නැහැ මේක ඕපන් ස්ටේජ් පිරිවෙලියෙන් වෙලාව බලන්න. ඒතර මෙන්න මේක තමයි දැනට අපිට තියෙන ඉන්ඩියන් සෙක්ට් ලංකාවේ තියෙන විකම පත්තු. මේක අපි 60ක් තියයි. මෙතන වැඩ වාසය කරපු ස්වාමීන් වහන්සේලා 5000ට අර එහා පැත්තේ මුල් තැන්ගෙන් කෑමෝ යලා බත් දාලා තින්නේ. අපිට පැහැදිලිව එවිඩන්ස් තියෙනවා පාහියෙන් භික්ෂුවගේ දේශන වාර්තාවලත් අතන තියෙන සෙල්ලිපි දෙකේ හාමුදුරුවෝ 5000කට මේකට බත් දැම්මා කියලා. ඒ හින්දා අපි ඒක මේ ළඟදි චෙක් කරා. අපි ගෙනාවා මෙතනට පාත්‍ර 5000. ගෙනල්ලා අපි දන්නවා ස්වාමීන් වහන්සේ නම පාත්‍රයේ දානේ වළඳන ප්‍රමාණය. ඒ ප්‍රමාණයට වෙන්න අපි ගෙනාපු පාත්‍ර 5000ටම අපි පිරෙව්වා වැලි. වැලි පුරවලා මේ පාත්‍ර 5000ෙම වැලි දැම්ම මේ බත්. හරියටම පාත්‍ර 5000කම වැලි ඕනි කට තියෙනවා. මේ තියෙන එවිඩන්ස් 100%ක්. ඊට වඩා වැදගත් දේ තමයි මේ බත් උරුවේ ඇතුළට තඹ තහඩු ගහලා තිබිලා තියෙනවා. සුද්ධ පවිත්‍ර කරන්න ලේසියටයි බත් වල තියෙන රස්නේ ගතිය අඩු වෙන එක වළක්වා ගන්න. දැන් මෙතන තියෙන එක වෑංජන උරුමයි. මේ වගේම තව වෑංජන උරුම දෙකක් මෙතන තිබ්බා. මේ දෙක දැන් තියෙන තැන් දෙක මම ඕන මේ දෙක පෙන්නන්න. මුල් තැන්ගේ ගන්න එක තැන් දෙකකට ගිහලා දාලා තියෙන ඉංග්‍රීසි ජාතිකෙ. මේ වෑංජන උරුම දෙකයි මේ වෑංජන උරුමයි වෑංජන උරුම තුනයි. හැමදාම හාමුදුරුවෝ 5000කට බත්තු වෙලා හැමදාම වෑංජන තුනක් හදලා තියෙනවා. මේක දෛනිකව කරලා තියෙනවා. ඒතර හාමුදුරුවනේ ගෙස් කරගන්න අනුමාන කරගන්න හැමදාම හාමුදුරුවෝ 5000කට ඛණ්ඩ දෙන්න තරම් අතීතයේ අපේ රටේ කෘෂි ආර්ථිකය කොහොම තියෙන්නේ නැද්ද කියලා. පෙරදිග ධාන්‍යාගාර කියන්නේ අපේ රටට. දැන් අබේගිරියේ 5000යි, මහවිහාරයේ 3000යි, ජේතවනයේ 2000යි, මිහින්තලේ 3000යි, අම්පාර රජගල රිටිගල තව කොච්චර හිටියද? ඒතර හැමදාම කන්ද දීලා තියෙනවා. කොහොම රටක්ද මේ? මේ තියෙන දාන හොයන. ඒතර මෙන්න දාන අනුභව කරනවා. අතේ පල්පදාගෙන අතේ බෑන්කින බෙද පුතේ සපු. ඔච්චර හම්බුන වාඩියට ආසන. මේ වගේ වාඩි කරලා දාන අනුභව කරනවා. දැන් උපවාසවල පොඩි ගැටලුවක් ඇති. කොහොමද මෙතන හාමුදුරුවෝ 5000ක් දානේ වැළඳෙන්නේ? 5000ක දින මදි. මහානකමේ ජේෂ්ඨත්වයක් තියෙනවා. ජේෂ්ඨත්වයේ ඉහළමයි විතරයි මෙතන දානේ ආරම්භ. අනිත් අය මෙතනින් දානේ බෙදාගෙන තම තමන්ගේ ආවස් කුටි වලට ගිහිල්ලා තමයි දානේ අනුභව කරලා තියෙන්නේ. මේකත් හොඳට මතක තියාගන්න. ඉංග්‍රීසි ජාතිකයෝ කියනනේ ලෝකෙට බුෆේ ක්‍රමය හඳුන්වා දුන්නේ යාලා කියන්නේ. ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසෙත් මෙතන තියෙන බෙදාගෙන කෑමක් ලෝකේ පළවෙනි බුෆේ එක තින්නේ මෙතන තමයි. මෙතන කාමර දෙකයි මෙතන කාමර දෙකයි. ඔය කාමර හතර තමයි මේකේ ගබඩා කාමර හතර. හාමුදුරුවෝ 5000කට දානේ උයන්න ඕන. හාල් එළවලු වගේ විවිධ අමුද්‍රව්‍ය වේලසනින් ගෙනල්ලා ගබඩා කරලා තියන් ඉඳලා තිනවා තැන් හතර. මෙන්න තියෙන මුල් තැන්ගේ මේක තමයි උයලා තියෙන්නේ. මේ තියෙන අවුරුදු 2000කට ආසන්න උයන්න තියෙන කියලා නිකුත්. මේ දෙකම මුල් තැන්ගේ මේ දෙකේම උයලා තියෙන්නේ. මේ දින අපේ හඳුනන අතීතයේ ස්වාමීන් වහන්සේලාට දානේ උයන්න කුරහන් නම්බරක කුරහන් ගන්න. දැන් මේ එක කුරහන් ගන්න. මේක උඩ කරකවන කෑලි මේ වගේ කුරහන්ඩල් හට්ටි මුක්ටි වලම් වගේ ගොඩක් දේවල් හම්බෙලා තිනවා. ඒවා සේරම තියෙනවා මියුසියම් එකේ බලන්න පුළුවන්. කොහොම මෙන්න ගැටුවට වැදගත් මේක පෙන්නන්න මේ බලන්න.
ස්වාමීන් වහන්සේලා දානේ යන්නේ මිරිස් ගාලා මිරිස් ගාලා කොහොමද කියලා. දැන් මේ එක මිරිස් ගාලා. දැන් මේ වගේ මිරිස් ගාලා තව ගොඩාක් මෙතන තියලා හම්බෙලා තියෙනවා. අත්ගලුත් හම්බෙලා තියෙනවා. මේ හම්බෙච්ච හැම දෙයක්ම මියුසියම් එකේ තියෙනවා බලන්න පුළුවන්. මේ මිරිස් ගාලා ගැන කිව යුතු වැදගත් දෙයක්. මේක ෂේප් නේද? පොඩි ෂේප් එකක් තියෙනවානේ. පොඩි අදහසක් ඇති අම්බරලක් දැන් නැහැ කිවිල තියෙන කියලා. මේ අම්බරලා කිවිල නෙමෙයි මේක. මේ පීටි හැඩේ මේකේ තියෙනවා සරල ටෙක්නික්. දැන් අපි හඳුනන පන්සල් වල ගෙවල් වල මිරිස් ගාලා තියෙනවනේ දැකලා තියෙන එක ෆ්ලැට් මිරිස් ගාලා තුල අපි ආයාස දෙකක් යොදන්න ඕනේ තමයි තල්ලු කරන්න ඕනේ ඇදලා ගන්න. දැන් මේ මිරිස් ගාලේ තල්ලු කිරීම විතරයි කරන්න ඕනේ ඔටෝ ගාලා පහලට එනවා ආයාසය අඩි සරලයි එකතු කරලා ගන්නත් මේ කීම හොදන්නත් සරලයි. ඒකත් එහෙමයි අනිත් එක 5000 කියන්නේ ලේසි ප්‍රමාණයක්. මේ වගේ ගල් තව ගොඩක් හම්බෙලා තියෙනවා. මේ අඹරන ගල් මේ මිරිස් ගල් ගොඩක් හම්බෙලා තියෙනවා. ඒවත් තියෙනවා මියුසියම් එකේ බලන්න පුළුවන්. රයිට් තාම මොන හරි දෙයක් දැනගන්න ඕන නම් කියලා. ඕක තමයි ඉතින් කතාව. මම ඉතින් මෙහෙම දෙයක්